එයා මැසේජ් එකක් දානවා එයා හෙට කැම්පස් දාන්න යනවලු. මං හීන මැව්වේ එයයිමයි දෙන්නම එකට කැම්පස් එකකට යන්න. දැන් ගිය සැරේ මං කොහොම කතන්දරයක් කියලා කොහොම පන්තියේ මොකක් හරි කතාවක් කියලා ඊට පස්සේ මගේ ඉන්බොක්ස් එකට ළමයි මැසේජ් දාලා තියෙනවා එහෙම වෙන්නේ නැහැ සර් කියලා. කියන්නේ එහෙම වෙන්නේ නැහැ බලන්නකෝ කියලා. ඊළඟ මෙයා තව මාස 4කින් භාගෙ මැසේජ් එකක් දාලා තියෙනවා සර් හරි සර් කියලා. තියෙනවා දැන් ඔය දෙවෙනි ඉනිම එහෙම ගන්නව. සාමාන්‍ය සති දෙකකට පස්සේ බැලුවත් දල වශයෙන් අදහසක් ගත්ත හැකි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒක iPhone එකේ බැටරි හෙල්ත් එක කාලයත් එක්ක අඩු වෙන ටික ටික. ඒ කියන්නේ මේක අර මැද්දෙන් ફોකස් නැති වුණොත් අරවා මේවා පොඩ්ඩක් ට්‍රැක් පැන්නොත් එහෙම සෑහෙන්න බලපානවා මේක. චුට්ටක් එහෙ මෙහෙ වෙන්න එපා ඔළුව. ඔන්ලයින් ළමයි වතුර ටිකක් ගේන්නවත් යන්න එපා. පොඩි දෙයක් ඇති මේක බලපාන්න. එක එක සබ්ජෙක්ට් වල හැටිනේ ඒක. දැන් සමහර දේවල් තියෙනවා දැන් සමහර ෆිල්ම්ස් තියෙනවා ඒ ෆිල්ම් එකේ තප්පර 10ක් මිස් වුණොත් ඊළඟ කැල්ල තේරෙන්නේ නැහැ. මොකුත් තේරෙන්නේ නැහැ තප්පර 10 මිස්. සමහර ෆිල්ම් තියෙනවා දැන් සමහර දේවල් තියෙනවා දැන් ඔය දෙවෙනි ඉනිම එහෙම ගන්නව. සාමාන්‍ය සති දෙකකට පස්සේ බැලුවත් දල වශයෙන් අදහසක් ගත්ත හැකි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එකම දේවල් ටික වෙන දැන් සති දෙකකට පස්සේ බැලුවත් කලින් සති දෙකකට කලින් සාමාන්‍යයෙන් මැච් එකට ගියා සති දෙකකට පස්සේ ඌ මැච් එක ගහනවා වගේ එපිසෝඩ් එකක් කියන්නේ. ඒ වගේ. අනේ එහෙම තියෙනවනේ. ඒතර ඒ නිසා මේක හරිම වැදගත්. අර ටට්ටක් ගාලා වෙනස් වෙනවා. ඒ නිසා ඉක්මනට අහගන්න මේ අවධානයෙන් අහගන්න. එයා මැසේජ් එකක් දානවා එයා හෙට කැම්පස් දාන්න යනවලු. මං හීන මැව්වේ එයයිමයි දෙන්නම එකට කැම්පස් එකකට යන්න. එයා තනියම යනවා එයා ජපුරේ මං කුඹුරේ. මම කියන්නද මන්ද ඉතින්. කොහොමත් Tamanට ඔය බයිලා ගැහුවට පරම සත් මොකද්ද පිවිතුරු ආදරේ මගුලක් කතා කරාට කොහොමත් ඕක සාමාන්‍ය තත්ත්වයක්. ඔය කතන්දරේ තව ටික දවසයි. මම දැන් කිව්වා කියලා මතක තියාගන්නකෝ. සාමාන්‍යයෙන් Tamanට කවදාවත් අපිට බෑ වෙන මිනිස්සෙක්ට කියන්න බෑ අපි වෙනුවෙන් ඉන්න කියලා. කියන්නේ අපිට කියන්න බෑ අපි වෙනුවෙන් ඉන්න. දැන් අපි හරි නෑ. මේ අපි වෙනුවෙන් තව කාලයක් ඉන්න බලාගෙන කියලා එහෙම එල්ලි එල්ලි යන්න බෑ ඔය සම්බන්ධතාවල නිකන් බොරුවට මේ චාටර් වෙලා සම්බන්ධතාවල ඉන්න එපා. තමන් පල්ලෙහා නම් ඉන්නේ අනිවාර්යයෙන්ම තමන්ට ෂොට් එක හම්බ වෙනවා. ඒක මතක තියාගන්න. හරිද? ඒ නිසා තමන්ට නිකන් අර ඕනෑම සම්බන්ධයක එයා දැන් හිතන්නකෝ එයා මාර වැඩෙක් ඉත්තාම හොඳයි ඔයා එහෙම නෑ කියලා විශේෂයෙන්ම ඕක දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමයා ඊටාම් වැඩි පිරිමි ළමයා එහෙම නැහැ කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් 99% ෂොට් එක හම්බ වෙනවා. හරිද? දැන් පිරිමි දැන් සාමාන්‍යයෙන් ඔය ළඟ ළඟ තියෙනවා නම් හෝ පිරිමි ළමයා ටිකක් උඩින් තියෙනවා නම් ඒත් අවුලක් නැහැ. සමහර ලාවට ඉතින් ඒ එහෙම අනිත් පැත්තට වෙද්දිත් ඒත් ඔහොම යද්දි නිකන් එයා ඒ තුනයි එයා දක්ෂයි එයාගේ වටේට ඉන්නේ දක්ෂ කට්ටිය ඔයා නිකන් ගොම්බානා වගේ F3යි නම් ඒත් ඉතින් ටික දවසයි. ඒක සාමාන්‍යයි. ඒ ලෝකෙ හැටි. ඒ ලෝකෙ එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නැද්ද? දැන් හිත හෙන අවුලක් තිබ්බොත් හෙන ગેප් එකක් තිබ්බොත් අර මනුස්සයාට යන ගමන යන්නත් නැහැ. ඒතර ඇදගෙන යන්න ඕනේ. හරිද? හිනා ඇදගෙන යන්නත් ඕනේ. අර හෙන එතනින් ඇති වෙන හෙන ප්‍රතිරෝධයන්නේ සමස්ත පද්ධතිය. ඒ නිසා සාමාන්‍යයෙන් අර මේ එක જાති අය තමයි එකට සෙට් වෙන්නේ. හරිද? කියන්නේ එක ළඟින් යන සෙට් ඒ කට්ටිය තමයි සෙට් වෙන්නේ නිකන් බොරුවට. ඒ කියන්නේ එක්ක ඔයා දෙන්නම A3 එහෙම මට්ටමේ ඉන්න ඕනේ. නැත්තම් දෙන්නම F3 නිකන් මෝඩ ජෝඩුව වගේ රයිනයි සූකරයි වගේ ඉන්න පුළුවන්. හරිද? ඒ වගේ ඉන්න පුළුවන්. ඒ දෙක තමයි හරියන්නේ. නැතු හරියන්නේ නැහැ ඔක. දැන් ගිය සැරේ මම කොහොම කතන්දරයක් කියලා කොහොම පන්තියේ මොකක් හරි කතාවක් කියලා ඊට පස්සේ මගේ ඉන්බොක්ස් එකට ළමයි මැසේජ් දාලා තියෙනවා එහෙම වෙන්නේ නැහැ සර් කියලා. කියන්නේ එහෙම වෙන්නේ නැහැ බලන්නකෝ කියලා. ඊළඟ මෙයා තව මාස 4කින් භාගෙ මැසේජ් එකක් දාලා තියෙනවා සර් හරි සර් කියලා. මම රිප්ලයි කරන්න යන්නේ නැහැ ඔයාලට. මේ බලන්නකෝ. හරි. ඒක iPhone එකේ බැටරි හෙල්ත් එක කාලයත් එක්ක අඩු වෙන ටික ටික. ඒ කියන්නේ iPhone එක පාවිච්චි කරලා තියෙනවා ඔයාලා දැකලා තියෙනවා බැටරි හෙල්ත් එකක් කියලා එකක් තියෙනවා. ඒ බැටරි හෙල්ත් එක කියන එක කාලයත් එක්ක අඩු වෙනවා. ඒ කියන්නේ දැන් charge කරනවා තමයි charge කරාට කාලයත් එක්ක ටික ටික අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන හින්දා charge කරත් උපරිම වශයෙන් වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා ටික ටික ටික. මුල්ම වතාව වගේ නෙමෙයි. දහස් වෙනි වතාවට charge කරද්දී මම හිතන්නේ iPhone එකේ නම් DOD එක කියන්නේ මේ සයිකල්ස් ගන්න 1000ක් තියෙනවද මන් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ 1000 පාරක් charge කරන්න නම් බැරුවද සාමාන්‍යයෙන්. කීයක් හරි බලුවන් ඇති නැතිනොත් දැන් 100ක් විතර ඉරුණාට පස්සේ
අභ්‍යන්තර ප්‍රතිරෝධය ගොඩක් වැඩි. ඒ කියන්නේ දැන් කලින් වෝල්ට් 13ට charge වුණා නම් දැන් 13ට charge වෙන්නේ නැහැ. 12කට 11කට වගේ තමයි charge වෙන්නේ හරියට. ඒ වගේ.